අයිබෝවන් වාසනාවන් විශ්වගුරු YouTube නාලිකාව සමග එක්වන ඔබ සියලු දෙනාටම සුබ දවසක් වේවා. කලියුග වර්ෂ 5127ක්ද ශ්‍රී බුද්ධ වර්ෂ 2570ක්ද සක වර්ෂ 1948ක්ද ක්‍රිස්තු වර්ෂ 2026ක් වූ ජූනි මාසයේ සිට ගුරුගහයා කටක ලග්නයට පැමිණීමේ වීඩියෝ එක ගෙනීමටයි මා දැන් සූදානම් වන්නේ. මෙන්න මේ ගුරුගහයා 2026 6වෙනි මාසයේ 2 වෙනිදා සිට 2027 ජූනි මාසයේ දක්වා මේ අවුරුද්දක කාලයක් තුල කටක රාශියට පැමිණීම කෙතරම්ද විශ්වයට බලපාන්නේ, ඒ වගේම විශේෂයෙන්ම කටක ලග්න හිමියන්ට බලපාන්නේ කෙසේද යන්න බැලීමටයි මා සූදානම් වන්නේ. විශ්වයේ ඇති ප්‍රබලම ග්‍රහයෙක් වන ගුරු ග්‍රහයා අපි සුර ගුරු ලෙස හඳුන්වනු ලැබේ. මෙන්න මේ සුර ගුරු ග්‍රහයා ඔබගේ කේන්ද්‍රයේ පිහිට ඇති ආකාරයට අනුව ඔබට පලාඵල දැනගැනීමට පුළුවන්කමක් ලැබේ. විශේෂයෙන්ම අද මා විමසා බලන්නේ මෙන්න මේ ගුරු ග්‍රහයා මේ අවුරුද්දක කාල පරාසයක් තුලදී කටක ලග්න හිමියන්ට කෙසේද බලපාන්නේ යන්න. ගුරු ග්‍රහයා කටක ලග්නයට උච්ච බලයෙන් සිටී. කටක ලග්නයේම ලග්න රාශියේම තැන්පත්ව සිටින ගුරු තමන්ගේ උච්ච රාශියේ තැන්පත් වීම නිසා කටක ලග්න හිමියන්ට ප්‍රබල ග්‍රහ යෝගයක් ලැබී ඇත. මෙන්න මේ වසර 12කට පසු පැමිණි මේ ප්‍රබල ග්‍රහ යෝගයේ තුලින් කටක ලග්න හිමියන්ගේ නොසිතූ අයුරින් වෙනස් වීමක් සිදුවෙන කාලයක් බව පෙන්වා දීමට පුළුවනි. විශේෂයෙන්ම ගුරු ග්‍රහයා කටක ලග්නට පැමිණීම තුලින් මෙන්න මේ කටක ලග්න හිමියෙක් දැනටමත් අධ්‍යාපන සම්බන්ධ දරුවෙක් නම් මේ දරුවාගේ විශේෂ වෙනස් වීම සිදුවෙන කාලයක් බවට පෙන්වා දීමට පුළුවනි. මෙන්න මේ වසර තුල මේ දරුවා යම්කිසි කඩයින් විභාගයක මුහුණ දීමට සිටින්නේ නම් මේ විභාගයේ ඔහුට ජයග්‍රහණයක් උදා කර ගැනීමට හැකියාවක් ලැබෙන වසරක් බවට පත්වේ. ඒ වගේම දරුවන්ගේ ඥාන ශක්තිය, බුද්ධිය ගලා යෑමක් සිදුවෙන වසරක් බවට පෙන්වා දීමට පුළුවනි. අපි නොසිතන ආකාරයෙන් දරුවන්ට විශාල කීර්තියක් උදා වෙන කාල පරාසයක් බවට පෙන්වා දීමට පුළුවනි. ඒ වගේම ඔබ වැඩිහිටි අයෙක් නම් ඔබගේ දැනටමත් ඔබ කුමන ශේෂ්ත්‍රයක හෝ රැකියාවක නිරත වී සිටින්නේ නම් කටක ලග්න හිමියනි, ඔබට මෙන්න මේ රැකියාවේ ප්‍රබිදීමක්, වර්ධනයක් ඇතිවීමක් සිදුවන වසරක් බවට මේ ගුරු මාරුව පෙන්වා දීමට පුළුවනි. ඒ වගේම ඔබට ජයග්‍රහණ රාශියක් උදා වෙන කාලයක් බවටද පෙන්වා දීමට හැකියාවක් ලැබේ. ඒ වගේම කටක ලග්න හිමි ඔබගේ මේ වන විට පැවති ගැටලුකාරී තත්ත්වයක් පැවතියේ නම් මෙන්න මේ ගැටලුකාරී තත්ත්වයේ නිම වී ඔබට වාසනාව උදා වී ඔබ සිතන ආකාරයෙන්
සිතුම් පැතුම් වෙනස් කර ගැනීමට සහ සමාජයට මුහුණ දීමට හැකියාවක් ලැබෙන කාලයක් බවටද පෙන්වා දීමට පුළුවනි. විශේෂයෙන්ම කටක ලග්න හිමියනි, ඔබ නඩු වලට පැටලී සිටින්නේ නම් මේ වසර තුල ඔබට ජයග්‍රහණයක් උදා කර ගැනීමට හැකියාවක් ලැබෙන කාලයක් බවටද පෙන්වා දීමට පුළුවනි. ඒ වගේම ඔබ මානසික ශක්තිය වර්ධනය කර ගැනීමක් සිදුවන කාල පරාසයක් බවටද මේ වසර තුල පත් කර ගැනීමට හැකියාවක් ලැබේ. ඔබ අධ්‍යාපන ශාස්ත්‍රයක සම්බන්ධව වැඩ කටයුතු කරන්නේ නම් මෙන්න මේ කටක ලග්න හිමියනි, ඔබට මේ වසර තුල එම ආයතනයේ කීර්තිය ප්‍රශංසාව හිමි වෙන කාලයක් බව පෙන්වා දීමට පුළුවනි. ඒ වගේම ඔබ ඉහළ ස්තරයකට ඔසවා තැබීමක් සිදුවෙන වසරක් බවට මේ ගුරු මාරුව පෙන්වා දීමට හැකියාවක් ලැබේ. විශේෂයෙන්ම කටක ලග්න හිමියනි, ඔබගේ ගුරු මාරුවේ විශේෂ වරප්‍රසාද වරදාන ලබා ගැනීමට හැකියාවක් ලැබෙන්නේ ඔබ දැනටමත් ගුරු මහදසාවෙන් හෝ ගුරු අන්තර්දසාවෙන් පස්වෙන අයෙක් නම් මෙන්න මේ කාලේ ඔබට මල් 7ක් බඳු සිටීමට හැකියාවක් ලැබේ. ඔබ සිතන ආකාරයෙන් ඔබගේ සිතුම් පැතුම් ඉටු කර ගැනීමක් සහ විනෝදයෙන් ජීවිතය ගත කිරීමට හැකියාවක් ලැබෙන කාලයක් බවට පෙන්වා දීමට පුළුවනි. ගුරු ග්‍රහයා කටක ලග්න රාශිගත වී ඔහුගේ නවවන දෘෂ්ටියට ඔබගේ పూర్ව පින් ස්ථානයේ දැකීම තුළින් ඔබට පෙරපින් මෝරා යාමක් සිදුවෙන කාලයක් බවටද මේ වසර පත්වීමට නියමිතයි. විශේෂයෙන්ම ඛනිජ සම්පත් ආශ්‍රිත ඔබ රැකියාවක නිරත වී සිටින්නේ නම් ඔබට ඛනිජ සම්පත් මැණික්, මිනිරම්, රත්රන් ආදීන් පෝෂතෙක් බවට පත්වීමට හැකියාවක් ලැබෙන වසරක් බවට පත්වේ. ඒ වගේම ඔබ නිරෝගිමත් ආකාරයෙන් ශරීර සෞඛ්‍යයකට හිමිකම් පෑමට හැකියාවක් ලැබෙන අයෙක් බවටද පත්වීමට නියමිතයි. දැනටමත් ඔබ ඉහළ ආදායම් මාර්ගයක ළඟා වී සිටින අයෙක් නම් ඔබගේ මෙන්න මේ ආදායම වර්ධනය කර වැඩි දියුණු කර ගැනීමට ඔබගේ කර්මාන්ත ශාලා දියුණු කර ගැනීමට ඔබට රාජ්‍ය අනුග්‍රහය, ව්‍යාපාරිකයන් සහ ලෝක වෙළඳපොළට පිවිසීමට හැකියාවක් ලැබෙන වසරක් බවටද මේ වසර පත්වීමට නියමිතයි. කටක ලග්න හිමියනි, ඔබ දැනටමත් විවාහ ගිවිසගෙන සිටින අයෙක් නම් ඔබගේ විවාහය සාර්ථකව සිදු කර ගැනීමට හැකියාවක් ලැබෙන වසරක් බවට පත්වේ. ඒ වගේම ඔබ මිත්‍රයන් ආශ්‍රිතව කටයුතු කරන්නේ නම් ඔබට මිතුරන්ගෙන් උදව් උපකාර වැඩියෙන් ලැබෙන වසරක් බවටද මේ වසර පත්වීමට නියමිතයි. කටක ලග්න හිමියනි, ඔබ මේ වසර පුරාවටම වැඩියෙන් ලොතරැයිපත් මිලදී ගන්නට ඔබට ජයග්‍රහණයක් පෙනී තිබේ. මේ ජයග්‍රහණයේ උරගා බැලීමට ඔබ උත්සාහය සහ කැපවීම මත තීන්දුව තීරණ වේ. යම්කිසි දෙයක් අපිට ලැබීමට ඇතනම් ඒ ලැබෙයි, අපිට ගෙනත් දෙයි, නෑ මට හම්බෙයි කියලා බලන්න ඉන්නවට වඩා මදක් උත්සාහ කර බලන්න ඔබට මේ වසර ඔබගේ ජීවිතයට වටිනාකම් ගෙන දෙන
වසරක් බවට මෙන්න මේ ගුරු මාරුව පත්වීමට නියමිතයි. එබැවින් ඔබගේ වාසනාව ඔබ රඳා පවත්වා ගැනීමට දැඩි උත්සාහයක නිරත වන ලෙස ඉතාමත්ම බැගෑපත්ව ඉල්ලා සිටිමින් විශ්වගුරු YouTube නාලිකාව සමග එක් වූ ඔබ සියලු දෙනාටම සුබ දවසක් සුබ අනාගතයක් වේවායි මා පතමි.